ලංකාවේ පලාකොළ වර්ග 5ක් භාවිතයෙන් බාරක පිළිකා ඇතුළු රෝග රැසක් තුරන් කළ හැකි බව නවතම පර්යේෂණයකදී අනාවරණ කර තිබෙනවා. වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රසන්න ගුණතිලක මහතා ඇතුළු පර්යේෂකයන් කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂණය ක්‍රියාවට නංවා තිබුණා. එහිදී අනාවරණ වී ඇත්තේ බහුලව අලෙවි කරන ගොටුකොළ, කංකුම් සහ මොකුණු වැන්න තුළ පෝෂණ ගුණය ඉතා අවම මට්ටමක පවතින බවයි. එහෙත් අතීතයේදී ලාංකිකයන් විසින් බහුලව භාවිතා කළ පලා වර්ග 5ක ගුණය ඊට වඩා ප්‍රබල බවද මෙහිදී හෙළි කර තිබෙනවා. රණවරා, වැල්දොඩම්, කතුරු මුරුංගා, කිරි අගුණ සහ මැල්ලකොළ අඩු වශයෙන් භාවිතයට ගත්තද ඒවායේ පිළිකා රෝගය මර්ධනය කිරීමේ බලයක් පවතින බවයි පර්යේෂකයන් හෙළි කරන්නේ. ඒ අතරින් වැල්දොඩම් හෙවත් පැෂන් ෆෘට් කොළවල පවතින විටමින් C ප්‍රමාණය ගොටුකොළමෙන් 20 ගුණයක් ප්‍රබල බවයි ආචාර්ය ප්‍රසන්න ගුණතිලක මහතා පවසන්නේ. ලංකාවේ පවතින පලාකොළ වර්ග 35ක් මෙම පර්යේෂණයට දායක කරගෙන තිබුණා. එහිදී වඩාත්ම ඵලදායක පලා වර්ග ලෙස තහවුරු කර ඇත්තේ රණවරා, වැල්දොඩම්, කිරි අගුණ, මැල්ල කොළ සහ කතුරු මුරුංගා කොළ බවයි පර්යේෂණ වාර්තාවේ දැක්වෙන්නේ. මෙම පලා වර්ග අනුභවයෙන් පිළිකා රෝගයට අමතරව ආඝාතය, අධිරුධිර පීඩනය, හන්දිපත් රුදාව, සම වියලීම ඇතුළු රෝග රැසක්ම තුරන් වන බව විද්‍යාත්මකව තහවුරු කර තිබෙනවා. එම පලා වර්ගවල පවතින ඖෂධීය සංඝටක රෝගීන්ට ලබා දෙන ඖෂධ වලට වඩා ප්‍රබල බව හෙළිව තිබීමද සුවිශේෂයි. සිරුරේ සෛලවලට හානි කරන, මුක්ත කණ්ඩ අඩපණ කරන විශේෂ බලයක් මෙරට කැලෑකොළ වර්ගවල පවතින බවයි ආචාර්ය ප්‍රසන්න ගුණතිලක මහතා සඳහන් කළේ. පර්යේෂණයේදී හෙළිව ඇති තවත් කරුණක් වන්නේ මැල්ල කොළ සහ රණවරා කොළ තුළ ගොටුකොළ මෙන් දස ගුණයක පමණ ෆිනෝලික සංයෝග අඩංගු බවයි. කෙසේ වෙතත් මෙරට තුළ බහුලව භාවිතයට ගනු ලබන මුකුණු වැන්න පර්යේෂණයට ලක් කළ පලා වර්ග අතර අඩුම ගුණයක් සහිත පලා වර්ගය බවට පත්ව තිබීමද සුවිශේෂ වනවා. මේ වන විට දිනකට පිළිකා රෝගීන් 70 දෙනෙකු පමණ ලංකාවෙන් වාර්තා වන අතර එම තත්වය මර්ධනය කළ හැකි බලයක් රණවරා, වැල්දොඩම්, කිරි අගුණ, මැල්ල කොළ සහ කතුරු මුරුංගා තුළ පවතින බව මෙමගින් හෙළි කරනු ලබනවා. මෙම පර්යේෂණය ජනාධිපති සම්මානයෙන්ද පිදුම් ලබා ඇත්තේ එමගින් හෙළි කර ඇති තොරතුරුවල පවතින වැදගත්කම මතයි. අතීත ලාංකිකයන් නිරෝගී වීමට සහ දීර්ඝායුෂ ලැබීමටද මෙම පලා වර්ග හේතුවක් වූ බවයි පර්යේෂකයන් සඳහන් කරන්නේ. ඒ අනුව අද වන විට වාණිජ පලා වර්ග ලෙස නොසලකන මෙම විශේෂිත පලා වර්ග යලි සමාජය තුළ ප්‍රචලිත කිරීම නිරෝගී සමාජයක් බිහි කිරීමට හේතුවක් වනවා. එසේම බහුලව භාවිතා කරන ගොටුකොළ, කංකුම් සහ මොකුණු වැන්න පිළිබඳ යලි සලකා බැලිය යුතු බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.